අපිට මේ වගේ පුද්ගලයන් සමාජයේ බොහෝ විට දකින්නට ලැබෙනවා. මේ පුද්ගලෝ ඉතාමත් පහත් වැඩ කරනවා. මේ පහත් වැඩ කරලා යම් කෙනෙක් ඒ ගැන අහනවා නම් කියමුකෝ සැමිය වරදක් කළා බිරිඳ අහනවා, බිරිඳ වරදක් කළා සැමිය අහනවා, පින්වතා පින්වතිය වැරදි කරපුවම ඒගොල්ලෝ අහනවා. ඒ අහන වෙලාවට මේගොල්ලෝ බොරු කෝපයක් අරගෙන මට බොරු කතාවක් හැදුවා. මට තමුන් එක්ක ජීවත් වෙන්න බෑ තවත්. මම සියදිවි හානි කරගන්නවා. මං අරක උඩින් පැනලා වැරෙනවා. ඒ වගේ හැසිරෙන පුද්ගලයන් තමන්ගේ ජීවිතය වලින් අයින් කරගෙන ජීවත් වෙන එක මනෝවිද්‍යානුකූලව මම හිතනවා ගොඩාක් සුදුසුයි කියලා. ඒ කියන්නේ තමුන්ගේ ප්‍රශ්නේදී තමුන්ට ආත්ම විශ්වාසයක් නැහැ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න. එතන බොරුව, වංචාව, කපටිකම කරලා තියෙනකොට මේගොල්ලෝ හැම වෙලාවකම ඒ අවස්ථාවන් වලින් පැනලා යන්න උත්සාහ කරන පුද්ගලයන්. කොතෙක් කාලයක් මේ විදිහට හිටියත් මේගොල්ලෝ ඒ තත්ත්වයටපත් වෙන්න එච්චර වෙලාවක් යන්නේ. ඒක තමන්ගේ මනසේ තියෙන දුර්වලකම සහ මම හිතනවා තමන්ගේ ඥානවලම තියෙන දුර්වලකමක් කියලා. ගොඩාක් වෙලාවට මේගොල්ලෝ සත්‍යයට මෝන දෙන්න බැරි නිසා එක්කෝ සියලු විහාන කර ගන්නවා කියනවා, එක්කෝ මම ගෙදරින් යනවා කියනවා, මට සලකන හින්දා තමයි මෙහෙම කියන්නේ කියනවා. ඒගොල්ලෝ බලන්නේ අනිත් කෙනා පීඩාවට පත් කරලා එයාලගේ ක්‍රියාවන් කරගෙන යන්නද කියලා මනෝවිද්‍යානුකූලව පැහැදිලිවම කියන්නට පුළුවන්. මේ නිසා අපි කෙනෙක් ඒ විදිහට හැසිරෙනවා නම් අපි ළඟ ඉන්න කෙනෙක් තමන්ගේ සැමියා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, පෙම්වතා පෙම්වතිය මේ කවුරු හෝ වේවා. ඒ විදිහට හැසිරෙන අය අපේ ජීවිතේදී ඉන්නවා නම් අපි උපරිමයෙන්ම බලන්නට ඕනේ ඒ අයගේ නිදහස ඒ අයට දීලා අපි මානසිකව වැටෙන්නේ නැතුව හොඳ ගමනක් යන්නට. පුද්ගලයා තේරුම් ගැනීම තමයි මනෝවිද්‍යානුකූලව මම දකින්නේ මේ ප්‍රශ්නේ. මම මේ කියන විදිහේ පාර්ට්නර් කෙනෙක් ඔයාලට ඉන්නවා නම් මට කමෙන්ට් කරන්න.